වකුගඩුවලටත් වෙනමම දවසක්. 2026 මාර්තු 12 බ්‍රහස්පතින්දා ලෝක වකුගඩු දිනය. ඉතින් අපි අද වකුගඩු ගැන කතා කරමු. දිගුකාලීනව වකුගඩු අක්‍රීය වීම සඳහා බලපාන ප්‍රධානතම හේතු සාධකය ලෙස හඳුනා ගැනෙන්නේ පාලනය කරපු නැති දියවැඩියක්. ලංකාවේ උතුරු මැද ප්‍රදේශයේ දක්නට ලැබෙන මෙතෙක් හේතු සාධකය අඳුනාගත නොහැකි වූ වකුගඩු අක්‍රීය වීම ඇරෙන්නට අනෙකුත් ලංකාවේ සියලුම ප්‍රදේශවල වකුගඩු අකර්මණ්‍යතාවය එහෙමත් නැතිනම් වකුගඩු අක්‍රීය වීම සඳහා බලපාන ප්‍රධානතම හේතු සාධකය පාලනය කරපු නැති දියවැඩියාව. ඉතින් ලෝකය ගත්තත් වකුගඩු අක්‍රීය වීම සඳහා බලපාන ප්‍රධානතම සාධකය පාලනය කරපු නැති දියවැඩියාව. ඉතින් අපේ ලේවල සීනි මට්ටම ගොඩාක් කල් වැඩිපුර තිබුණහම වකුගඩුවේ ඉතා සියුම් ලේනහර හානි වෙනවා. ඉතින් නිරෝගී වකුගඩුවකින් පෙරෙන්නේ නැති ප්‍රෝටීන් ප්‍රමාණයක් මෙම වකුගඩුවෙන් පෙරෙන්න පටන් ගන්නවා. මුල් අවස්ථාවේදී මුත්‍රාත් සමග ප්‍රෝටීන් යන්නේ ඉතාමත් සුළු වශයෙන්. ශුද්‍ර වශයෙන්. අපි මෙය හඳුන්වනවා මයික්‍රෝඇල්බියුමින් යූරියා කියලා. නමුත් ගොඩාක් කාලයක් තිස්සේ ඔබගේ සීනි මට්ටම පාලනය වුණේ නැති වුණහම, අධික රුධිර පීඩනය පාලනය වුණේ නැති වුණහම මුත්‍රාත් සමග ගොඩාක් ප්‍රෝටීන් පෙරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මෙය මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. එම නිසා කරනු ලබන මුත්‍රා පරීක්ෂණයකින් පමණයි අපට අඳුනගන්න පුළුවන් ඔබේ මුත්‍රාත් සමග ප්‍රෝටීන් පිට වෙනවා කියලා. ඉතින් ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙනවා නම් අනිවාර්යෙන්ම අවුරුද්දකට වතාවක්වත් ඔබගේ මුත්‍රා පරීක්ෂා කර බලා ගන්න. කලින් හඳුනාගතහොත් ප්‍රතිකාර ක්‍රම මගින් මෙම තත්ත්වය යථා තත්ත්වයට පවා පත් කරගන්න පුළුවන්. නමුත් ගොඩාක් කල් ගිහිල්ලා අපි රෝග ලක්ෂණ පහළ වෙනකන් හිටියොතින් අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්. මුත්‍රාවලට අමතරව ලේ පරීක්ෂණයක් මගින්ද ඔබගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ සඳහා භාවිතා කරනු ලබන පරීක්ෂණය අපි හඳුන්වන්නේ සීරම් ක්‍රියැටිනින් කියලා. ඉතින් මේක ලේ පරීක්ෂණයක්. ක්‍රියැටිනින් කියලා කියන්නේ අපේ මාංශ පේශී වලින් නිපදවනු ලබන ද්‍රව්‍යයක්. ඉතින් මෙම ක්‍රියැටිනින් අපේ ශරීරයෙන් ඉවත් වන්නේ අපේ මුත්‍රා සමග වකුගඩුවෙන් පෙරිලා. ඉතින් සීරම් ක්‍රියැටිනින් පරීක්ෂණය ඔබගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් පරීක්ෂණයක්. ඉතින් කලින් සඳහන් කරපු විදිහටම ඔබට දියවැඩියාව තිබෙනවා නම් අවුරුද්දකට වතාවක්වත් මුත්‍රා පරීක්ෂණය සහ සීරම් ක්‍රියැටිනින් පරීක්ෂණය සිදු කර ගන්න. වකුගඩු අක්‍රීය වුණහම අපිට ඇතිවන රෝග ලක්ෂණ මොනවද? ඉතින් කලින් කිව්වා වගේ මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. එම නිසා කරනු ලබන මුත්‍රා පරීක්ෂණයකින් මුත්‍රාත් සමග ප්‍රෝටීන් යනවද කියලා දැනගන්න පුළුවන්. ඊට අමතරව සීරම් ක්‍රියැටිනින් පරීක්ෂණයෙන් තමයි අපේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය බලා ගන්න පුළුවන්. ඉතින් මෙය ගොඩාක් කල් තිබිලා යම් කිසි බරපතල තත්ත්වයකට පත් වුණායින් පස්සේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙම රෝග ලක්ෂණත් විවිධ පරාසවල රෝග ලක්ෂණ අපට දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට දැන් මුත්‍රා පෙරීම ටික ටික අඩු වෙන්න පුළුවන්. එතකොට අපේ ඇඟේ වතුර රඳනවා. සමහර වෙලාවට අපේ ඇස් වටේ ඉදිමෙන්න පුළුවන්. අපේ කකුල් ඉදිමෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් අපේ මුළු ඇඟම උනත් ඉදිමෙන්න පුළුවන්. ඉතින් වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වුණහම ඔබට තෙහෙට්ටු ගතියක් දැනෙන්න පුළුවන්. මේ සඳහා බලපාන එක හේතුවක් තමයි
අපේ ලේ හැදීම සඳහා අවශ්‍ය කරන එරිත්‍රොපොයිටින් කියන හෝමෝන් එක හදන්නේ අපේ වකුගඩුවෙන්. ඉතින් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩු වුණාම මෙම එරිත්‍රොපොයිටින් කියන හෝමෝන් එක හැදීම අඩු වෙනවා. ඒක හන්දා අපේ ලේ ප්‍රමාණය අඩු වෙලා අපිට තෙහෙට්ටු ගතිය දැනෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ටික දුරක් ඇවිදගෙන යනකොට දැනෙන හුස්ම ගන්න බැරි අපහසු ගතිය. ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මුළු ඇඟේම වතුර එකතු වෙනවා වගේ පෙනහළු වල වතුර පිරීලා වුණත් මෙම රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව නිතරම ඇතිවන ඔක්කාර ගතිය, වමනය, ඇඟ කැසීම වගේ රෝග ලක්ෂණත් වකුගඩු අක්‍රිය වීමේ රෝග ලක්ෂණ විදිහට හඳුන ගන්න පුළුවන්. ඉතින් මෙම රෝග ලක්ෂණ ඇති වෙන්නේ ගොඩක් පරක්කු වෙලා. ඒකයි කියන්නේ හැමතිස්සෙම ඔබට රෝග ලක්ෂණ නැති වුණත් ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි අවදානම් සාධක තිබෙනවා නම් ඔබේ මුත්‍රා සහ ඔබේ වකුගඩු ලේ පරීක්ෂණයක් මගින් පරීක්ෂා කරලා බලා ගන්න. දියවැඩියාව සහ වකුගඩු පිළිබඳව කතා කිරීමේදී ඉතාමත් වැදගත් මාතෘකාවකට යොමු වෙන්නත් කැමති. මොකද ගොඩාක් රෝගීන් විශ්වාස කරනවා ඔබ දියවැඩියාව සඳහා භාවිතා කරනු ලබන බෙහෙත් වලින් තමයි මෙම වකුගඩු අකර්මණ්‍යතාවය ඇති වෙන්නේ කියලා. නමුත් දියවැඩියාව සඳහා භාවිතා කරනු ලබන කිසිදු ඖෂධයකින් ඔබගේ වකුගඩු අකර්මණ්‍ය කරන්නේ නැහැ. ඔබගේ වකුගඩු අක්‍රිය කරන්නේ නැහැ. මේ චෝදනාවට වඩාත්ම ලක් වෙන්නේ මෙට්ෆෝමින් ඖෂධය. හැබැයි මෙට්ෆෝමින් දැන් හොයාගෙනත් අවුරුදු 100කට වඩා වැඩි. ඒ වගේම ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකය පුරාම භාවිතා කරනු ලබන ඖෂධයක්. ඉතින් මෙට්ෆෝමින් නිසාවත් ඉන්සියුලින් නිසාවත් ඔබේ වකුගඩු අකර්මණ්‍ය වෙන්නේ නැහැ. එම නිසා ඔබගේ මෙම දියවැඩියා ඖෂධ වෛද්‍යවරුන් විසින් ලබා දෙනු ලබන මාත්‍රාවෙන්ම පාවිච්චි කරන්න. සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමේ තියාගත්තාම ඔබට වකුගඩු අකර්මණ්‍යතාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩුයි.